Sounds of Bashi මගේ YouTube channel එකට. ඔන්න ඉතින් අද බබාට මං හදලා දුන්නු රසම රස සුප් එකක රෙසිපියක් තමයි අරගෙන ආවේ. මේ සුප් එක නම් පොඩි බබාලට වගේම ලොකු අයටත් බොන්න පුළුවන් සුප් එකක්. ඉතින් අපි බලමු මේක හදන්න අපිට මොනවද ඕනි වෙන්නේ කියලා. ඉතින් මේ සුප් එකට ගෝවා ගත්තා, අල ගත්තා, ඒ වගේම කැරට් ගත්තා, ඊට පස්සේ බොන්චි, ඊට පස්සේ චිකන් කෑල්ලක් ගත්තා, රතු ලුණු, සුදු ලුණු, කරපිංචා. මේ ටික තමයි මම ගත්තේ. ඔයාලට කැමති එළවලුවක් ගන්න පුළුවන්. මම අද බබාට මේ බටර් එක පාවිච්චි කරලා තමයි සුප් එක හදන්නේ. ඉතින් බලමු අපි කොහොමද මේ සුප් එක හදන්නේ කියලා. ඉස්සෙල්ලාම ඇතිලියක් ලිපේ තියලා ඒකට බටර් චුට්ටක් ඇඩ් කරගන්න ඕනේ. ඉතින් මේ බටර් ටිකට කපාගත්තු සුදු ලුණු, ඒ වගේම රතු ලුණු ඒ ටික පොඩ්ඩක් එකතු කරලා ෆ්‍රයි වෙන්න දෙන්න ඕනේ. ඊට පස්සේ ඉතින් මම මේකට කරපිංචා ටිකත් ඇඩ් කරගන්නවා. කරපිංචා ටිකත් පොඩි වෙලාවක් බටර් එකේ ෆ්‍රයි වෙන්න තියලා ඊට පස්සේ තමයි අපි කපාගත්තු එළවලු ටික දාගන්නේ. ඉතින් ඔයාලට කැමති එළවලුවක් ගන්න පුළුවන්. මම ඉතින් ගත්තේ අද ඔය ඉස්සෙල්ලාම පෙන්නපු එළවලු ටික තමයි. දැන් ඉතින් මම එළවලු ටිකත් මේකටම දාගන්නවා. මේ සුප් එක ඉතින් බබාලගේ ප්‍රධාන ආහාර වේල් තුනෙන් ඕනෑම ආහාර වේලකට දෙන්න පුළුවන්. මේක ඉතින් හරිම පෝෂණීය සුප් එකක් නේ. මම නම් සුප් එක බබාගේ රෑ කෑම වේලකට තමයි හදලා දුන්නේ. ඉතින් බබා නම් ආසාවෙන් මේ සුප් එක බිව්වා. ඊට පස්සේ ඉතින් එළවලු ටික මේ විදියට හොඳින් කලවම් කරලා ඉවර වෙලා මේ එළවලු වැහෙන ගානට වතුර ඇඩ් කරගන්න ඕනි. ඊට පස්සේ ඉතින් පොඩි වෙලාවක් අඩු කින්දරේ මේ එළවලු ටික හොඳින් තම්බ ගන්න ඕනි. සුප් එකක් හදන්න නම් ඉතින් ඕනෙක් කෙනෙක් දන්නවනේ. මම ඉතින් බබාට හදලා දෙන එළවලු සුප් එකක් තමයි මේක. ඊට පස්සේ ඉතින් මම ලුණු කුඩ චුට්ටකුත් ඇඩ් කරගත්තා. අවුරුද්දට වැඩි බබෙක්ට නම් ලුණු කුඩ චුට්ටක් ඇඩ් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඉතින් ගම්මේස් චුට්ටකුත් ඇඩ් කරලා හොඳට කලවම් කරලා මේක තැම්බෙන්න වහලා තියාගන්න ඕන. ඊට පස්සේ ඉතින් පොඩි වෙලාවකට පස්සේ ඔන්න එළවලු ටික හොඳින් තැම්බිලා තියෙන්නේ. මේ වගේ ප්‍රමාණයකට වතුර තියෙද්දි අපි ලිප ඔෆ් කරගන්න ඕන. අද ඉතින් මම බබාට මේ සුප් එක බ්ලෙන්ඩ් කරලා තමයි දෙන්නේ. මම මේකට උයාගත්තු බත් චුට්ටකුත් ඇඩ් කරගන්නවා. බත් දාන එක නම් ඉතින් අනිවාර්ය නෑ. ඉතින් මම අද වෙනසකටත් එක්ක බත් චුට්ටකුත් ඇඩ් කරගත්තා. ඉතින් ඔය තියෙන්නේ මම හදාගත්තු සුප් එක. මේක ඉතින් බ්ලෙන්ඩ් කරන්න නැතුණත් අපිට බොන්න පුළුවන්. මම බත් චුට්ටකුත් ඇඩ් කරපු නිසා මේක මම බ්ලෙන්ඩ් කරගත්තා. ඔන්න ඉතින් මට කවන්නත් එපා කියලා එයා තනියම කන්න ගත්තා. ඇඟෙත් හැම තැනම ගාගෙන ඔන්න ඔය විදිහට තමයි කෑවේ. ඔයාලත් මේ සුප් එක හදලා බලන්නකෝ කොහොමද බබා ආස වෙයිද